ආයුබෝවන් දූල පුතාලා හැම කෙනෙක්ටම මයින්ඩ් හાર્ට් ඇකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි 6 ශ්‍රේණියේ සිංහල විෂය මාලාවේ තියෙන පළමු පාඩම ඉතා සරලව පැහැදිලිව ඉගෙන ගනිමු. එහෙමනම් අපි අපේ පාඩම ආරම්භ කරමු. මොකද්ද දුවේ පුතේ මේ ජනශ්‍රුතියක් කියලා කියන්නේ? ජනශ්‍රුතියක් කියලා කියන්නේ ළමයිනේ ඉස්සර මිනිස්සු ලිවීමේ ක්‍රමයක් අකුරු ක්‍රමයක් දැනගෙන හිඳලා නැහැ. එතකොට එයාලගේ අත්දැකීම් දැනුම කටින් කටට තමයි පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි අපි වර්තමානයේදී ජනශ්‍රුතියක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ කාලේ එයාලගේ දුක, සතුට, මහන්සිය, විරහව මේ වගේ විවිධ හැඟීම් බෙදා ගන්න එයාලට එක එක නිර්මාණ එයාලා කළා තිබ්බා. ඒ අතර ජනකතා, ජනකවි, ජනනාටක, පිරුළු ඒවා වලට උදාහරණ ලෙස ගන්න පුළුවන්. මේවා පුතේ ඉස්සර කාලේ පොත්පත්වල ලියවිලා නැහැ. ඒවා කටින් කට තමයි තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් සිංහල සාහිත්‍ය පෝෂණය කරද්දී මේ ජනශ්‍රුතිය කියන එක ගොඩාක් දායකත්වය ලැබිලා තියෙනවා. මේ මුද්‍රණ ශිල්පය දියුණු වීමත් සමගම මේ කටින් කට පැවතාව මේ ජනශ්‍රුතිය එකට එක්රැස් කළා ලියා තියාගන්න අපේ මේ ඇතැම් ලේඛකයන් සමත් වෙලා තියෙනවා. ඔයාලගේ පළවෙනි පාඩම තමයි මේ නරි නායිදේ රැවටිච්චි කියන ජනකතාව. ඒ.පී. ගුණරත්න මහතා විසින් මේ සම්පාදිත වටු කිරිල්ලී සහ තවත් ජනකතා කියන ග්‍රන්ථයෙන් උපුටාගෙන තමයි මේ කතාව ලියලා තියෙන්නේ. වෙනස් භාෂා විලාසයක් භාවිතා කරලා අපේ වර්තමානයේ පාවිච්චි කරන්න නැති වචන යෙදුම් මේකට තව ඇතුළත් වෙලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි දැන් පාඩමට යමු. ඔන්න දුවේ පුතේ එක ගමක ලොකු විලක් තිබ්බලු. මේ විලේ නිතරම වගේ වතුර හිඳින්නේ නැහැලු. ඒ හින්දා මේ විලේ ඕලු මල්, නෙළුම් මල්, මානෙල් මල් ගොඩක් වැවිලා තිබ්බලු. ඒ වගේම පොඩි මාළු ಜಾති වගේ කුඩුමස්සන් ගොඩක් හිටියලු මේ විලේ. ඉතින් මේ කුඩුමස්සන් අල්ලගෙන කන්න හැමතිස්සම වගේ කිරි කොක්කු, මාන කොක්කු, මැටි කොක්කු, කන කොක්කු එහෙම මේ විලට ඇවිල්ලා යනවා. ඉතින් ඔහොම ටික කාලයක් යද්දී ඔන්න එක කාලෙක එනවලු 7 අවුරුද්දක නියඟයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විල ටිකෙන් ටික හිඳෙන්න පටන් අරගෙන තියෙනවා. විල හිඳීගෙන ඔන්න යනකොට ගොඩාක්ම වාසි උනේ දුවේ පුතේ කොක්කුන්ට. ඉතින් කොක්කු ගිහිලා කුඩමස්සන් කන්න ගත්තලු. ඒ වගේම මිනිස්සුත් ඇවිල්ලා කරක් ගහලා කුඩමස්සන් අල්ලගෙන යනවා. ඒ වගේම තවත් වතුර අඩු වෙනකොට ඔන්න මිනිස්සු ඇවිල්ලා විලේ තැන් වල වැට ගහලා ඒගොල්ලෝ කුඩමස්සන් ඔක්කොම අරගෙන ගියාලු. ඊට පස්සේ මේ විලේ ඔක්කොම කුඩමස්සන් හිස් වුණාලු. ඔන්න දැන් විලේ වතුරත් හිඳිලා කුඩමස්සුනොත් හිස් වෙලා. ඉතින් ඒ විලේ හිටපු මානකොක්කු දෙන්නෙක් කතා කරන්න ගත්තලු මෙහෙම. දැන් අපිට මේ විලේ රැක ගන්න දෙයක්වත් නැහැ. තියෙන්නේ මඩ ටික විතරයි. කුඩමස්සුනොත් නැහැ. කන්න දෙයක්වත් අපිට නැහැ. ඉතින් අපි වෙන රටකට වතුර තියෙන විලකට බලාගෙන ඉගිලිලා යමු කියලා කිව්වලු. දැන් මේ මානකොක්කු දෙන්න වෙන විලක් හොයාගෙන යන්න ලෑස්ති වුණාලු. ඒත් එක්කම මේ දෙන්න කතා කරපු දේ අහගෙන තව එක්කෙනෙක් හිටියා. කවුද දන්නවද? ඉබ්බෙක්. ඉබ්බා ඔන්න ඒ කතාව අහන් ඉඳලා මානකොක්කු දෙන්නන්ට මෙන්න මෙහෙම කියනවලු. ඔයාලා දෙන්න නම් හරියට පින් කරලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවට ඕන රටකට පියාඹගෙන යන්න පුළුවන්. මාත් ඉතින් මෙච්චර කාලයක් ඔයත් එක්ක මේ විලේ හිටියානේ කියලා කියනවා. ඉතින් මාවත් වතුර තියෙන තැනකට එක් කරගෙන යන්න බැරිද කියලා ඔන්න ඉබ්බා අහනවා. මෙන්න මේ ඉබ්බාගේ කතාව අහලා මානකොක්කු දෙන්න hina වුණාලු. hina වෙලා මෙන්න මෙහෙම කියනවා දැන් ඔන්න ඉබ්බට. අනේ මෝඩ ඉබ්බෝ අපි දෙන්නට පියාපත් තියෙනවා පියාඹගෙන යන්න. ඉබ්බට පියාඹගෙන යන්න පුළුවන්ද? ඉබ්බට පියාපත් තියෙනවද කියලා ඇහුවලු.
ඔන්න දුවේ පුතේ මානකොක්කු කිව්ව කතාවට ඉබ්බ දුකින් වගේ මෙන්න මෙහෙම කියනවා. දුකටපත් වුණ වෙලාවක කරදරයකට පිහිට ඉල්ලන වෙලාවක යාළුවෙට hina වෙන්න එපා. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මගේ ඉල්ලීම ගැන ඔයාලා හිතලා බැලීම තමයි ඔයාලගේ යුතුයකම කියලා කියනවා. ඒ වගේම කියනවා මෙන්න මෙහෙම. ඔය ඇත්තන්ගේ ඔය අලංකාර ලස්සන කළු පාට පියාපත් වගේ ඔය ලස්සන දිග බෙල්ල වගේ ලස්සන මොලේකුත් තියෙන්න පුළුවන් කියලා කියනවා. මේ නාකි ගොර හැඩි ඉබි මොලේට කල්පනා වුණේ නැති වුණාට අහස පොළව ජලය ගැන හොඳට ඉගෙනගෙන තියෙන ඔය ඇත්තන්ට නම් උගත් මොලයක් තියෙනවා කියලා වැටහෙනවා. ඒ හින්දා මේ අසරණ මට උපකාර කරන හැටියක් ඔයාලට කියන්න බැරි වෙන එකක් නෑ කියලා කියනවා. ඒ ගමන එක මානකොක්කෙක් මෙන්න මෙහෙම කියනවා. කොක්කු කැටුව ඉබ්බන්ට යන්න පුළුවන් විදිහක් ගැන නම් අපිට හිතාගන්න අමාරුයි. කරන්න තියෙන්නේ වතුර තියෙන රටකට සේන්දු වෙනකන් පුරුදු පාගමනම නොනවත්වා යන එක තමයි. හවුන් එක්ක තරඟට දුවලා දිනන්න පුළුවන් ඉබ්බෙකුට යොදුන් 100ක් හමාරක් යන්න මහ කාලයක් ගත වෙන එකක් නෑ කියලා කියනවා. ඔන්න ඉතින් ඉබ්බා තවත් මානකොක්කු ඉස්සරහා පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තා. මේ කරුණාවන්ත උගත් යාළුවෝ දෙන්නගෙන් මේ අසරණ වයසක ඉබිපරාණට පිහිටක් නැත්තම් ඉතින් වෙන කවුරු පිහිට වෙන්නද? මාරයා විතරයි පිහිටට ඉන්නේ. දැම්මට මරණේ තමයි තියෙන්නේ කියලා කියනවා. දැන් ඉතින් මේ විලේ කුඩ මස්සුනුත් නැහැ. ඕලු නෙළුම් ගස්වල තිබ්බ අලමලුත් නැහැ. හෙට ඉතින් මේ විලට එන මිනිස්සු මාව පෙරලලා බැදගෙන යන එක නම් අනුමානයක් නැහැ. අනේ මාවත් යන තැනකට අරගෙන යන්නකෝ කියලා කියනවා. ඔන්න ඒ ගමන එක මානකොකෙක් කතා කරලා ඉබ්බට මෙහෙම කිව්වා. හොඳයි එහෙනම් මට කල්පනා වෙන එක උපායක් තියෙනවා. හැබැයි ඒක ටිකක් කරන්න අමාරු වැඩක්. ඒත් හැබැයි අපි කරන්න. හැබැයි මේ ඉබිඋන් නැහැ එක කාරණයකට එකග වෙන්න ඕනේ. එහෙම කියලා කියනවන්න. දැන් ඉබ්බට යන්න ඕනකමක් තිබ්බනේ. ඒකේ හින්දා මේ කාරණේ මොකද්ද කියලා අහන්න නැතුව ඔන්න එකපාරටම ඉබ්බ මෙහෙම කියනවා. එක කාරණයකට නෙමෙයි 10 කාරණයට උනත් මම එකග වෙන්නම්. හැබැයි යන තැනකට මාවත් එක්කගෙන යන්න ඕනේ හොඳේ කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මානකොකා මෙන්න මෙහෙම කියනවා. එකඟ වෙන්න ඕනේ කාරණේ නම් මෙන්න මේකයි. මේ ගමන ඉවර වෙනකන් බිමට බහිනකන් කටනං අරින්න බැහැ. අඩුම කිසිම කතාවක්වත් බැහැ. මග තොටක විස්තර අහන්නවත් තව කොච්චර දුරක් තියෙනවද? හුඟක් දුරද? දැන් අපි කොයි හරියද? අවුව ගොඩක් සැරයි නේද? ඔය වගේ කිසිම දෙයක් ගැන නම් කිසිම කතාවක් කරන්න බැහැ. කොටින්ම කට අරින්නත් තහනම් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න ඉබ්බා පොරොන්දු වෙනවා කිසිම කතාවක් කරන්නේ නැහැ. අඩුම කටවත් අරින්නේ නැහැ. කොහොම හරි මාව අරගෙන යන්න කියලා කියනවා. ඉතින් මෙහෙම ඉබ්බා පොරොන්දු වුණාට පස්සේ මේ මානකොකා ගිහිල්ලා හයිය තියෙන කොටු කෑල්ලක් හොයාගෙන එනවා. ඇවිල්ලා මේ ඉබ්බට කියනවා මෙන්න මේ ලී කෝට්ට හයියෙන් කටින් අල්ලගන්න. හොඳට තදින් හයියෙන් අල්ලගන්න ඕනේ. ආය මොන දෙයකටවත් කට අරින විතරක් නම් එපා. කට ඇරියොත් නම් ඉතින් බත් මුට්ටිය පොලේ ගැහුවා වගේ වැටෙයි කියලා කියනවා. බලන්න පුතේ හරි ලස්සනට බත් පුට්ටිය පොලේ ගැහුවා වගේ කියලා ලස්සනට උපමාවක් භාවිතා කරලා තියෙනවා දැක්කද? උපමාවක් කියලා කියන්නේ යම් කිසි වස්තුවක් තවත් වස්තුවක් විස්තර කරන්න වර්ණනා කරන්න භාවිතා කරන වණන් අපි ඒක කියන උපමාවක් කියලා. බලන්න මේ කතාවේ හරි ලස්සනට කියන බත් මුට්ටිය පොලේ ගැහුවා වගේ වැටේ කියලා තමයි කියන්නේ එතන. හරි. ඔන්න ඉතින් පුතේ මම එහෙමත් කරනවද කියලා ඉබ්බ මේ ලී කෝටුව කටින් අල්ල ගන්නවා. අල්ලගෙන මේ මානකොක්කු දෙන්නත් ඊට පස්සේ කෝටුවේ මේ කෙළවර දෙක හොඳට කටින් අල්ලගෙන උස්ස ගන්නවා. උස්සගෙන බොහොම හරි සීරුවට හිමීට
පියාඹගෙන යනවා. හැබැයි මෙයාලා කොයි එකටත් කියලා පහතින් තමයි යන්නේ. පහතින් පියාඹගෙන මේ මානකොක්කු දෙන්න යනවා. ඔන්න මේ තුන්දෙනා ඔහොම යනකොට නරියෙක් මේ යන ගමන දකිනවා. දැක්කහම නරියා හූ කියලා hina වෙනවා. hina වෙලා උඩ බලාගෙන හයියෙන් කෑ ගහලා අහනවා කවුද අප්පේ කාට පෙන්නන්නද මේ ගෙනියන්නේ කියලා අහනවා. ඔන්න දුවේ පුතේ මේ නරියගේ කතාව අහලා ඉබ්බට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ මෙයාට තරහ ගිහිල්ලා මෙයා කියනවා මේ තඩ ගෙනියන්නේ තොපිලගේ නැන්දාවගේ දිහාවට කියලා කියන්න හිතාගෙන මෙයා මේ ඉබ්බා කට අරිනවා. කට ඇරියා විතරයි නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩියක් වගේ ඉබ්බා චොක් ගාලා බිමට වැටෙනවා. ඊට පස්සේ මේ ගමන නරියා ඒක දැකලා ඔන්න බොලේ අද අහසින් මසක් වැටුනෝ කියලා ඉබ්බා ඉන්න දිහාවට දුවගෙන යනවා. ඉබ්බා දකිනවා නරියා එයා ගාවට දුවගෙන එනවා කියලා. ඉතින් ඉක්මනට කකුල් 4යි ඔළුවයි ඉබ්බගේ කටුව ඇතුළට ඇදලා ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න ඉබ්බා ඉන්නේ කටුව ඇතුලේ. ඉතින් නරියා දුවගෙන ඇවිල්ලා ඉව කර කර බලනවා. බලලා මෙහෙන් මේ එහෙන් දත්තෙන් හපනවා මේ පැත්තෙන් දතෙන් හපනවා හැම තැනම හප බලනවා. හැබැයි හපන්න බෑ. ඊට පස්සේ නරියා මොකද කරන්නේ මේ ඉබ්බගේ කටුව අරගෙන එහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා එහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා. ඔන්න ඒ වෙලාවේ කටුව ඇතුලේ ඉන්න ඉඳන් ඉබ්බා hina වෙනවා. hina වෙලා නරියට මෙන්න මෙහෙම කියනවා. මොකද යාළුවේ මාව හපන්න බැරිද? කොහොමද යාළුවා මාව හපන්නේ? මම මේ 7 අවුරුදු නියගකට අහුවෙලා හොඳටම වේලිලා ඉන්නේ. මාව වතුරට දාලා පොඟවලා ගත්තොත් ඇරෙන්න මාව නම් කොච්චර හැපුවත් හපන්න නම් බෑ ඔයාට කියලා කියනවා. ඔන්න ඊට පස්සේ ඉබ්බා ආයෙමත් මෙහෙම කියනවා. ඇයි මෝඩයෝ ඔය තරම් දෙයක්වත් නොදැනද මේ ඉබිමස් කන්න හදන්නේ? වතුර ගේන්න බැරි නම් මෙතනට මාව උස්සගෙන ගිහිල්ලා දාපන්කෝ වතුර තියෙන තැනකට කියලා ඔන්න ඉබ්බා කියනවා. කොහොමද ඉබ්බගේ කට්ටකම? ඒකත් ඇත්ත තමයි නේද කියලා මේ ගමන නරියා ඉබ්බවත් කටින් අරගෙන ළඟ තියෙන විලකට යනවා. ගිහිල්ලා ඉබ්බව වතුරට දාලා නරියාගේ කකුලෙන් ඉබ්බව පාකගෙන ඉන්නවා. එතකොට දැන් ඉබ්බට කොහෙටවත් යන්න බෑ. යන්න බැරි විදිහට කකුල තියාගෙන නරියා ඉන්නවා. ඔහොම ටිකක් වෙලා ගියාට පස්සේ නරියා ඉබ්බට කතා කරලා මෙහෙම කියනවා. ආ මෝඩ ඉබ්බෝ දැන් පෙගුණ ඇත්ත කියලා අහනවා. ඔන්න ඉතින් ඉබ්බා කියනවා දැන් හුඟක් හරියක් හැබැයි පෙඟිලා තියෙන්නේ. නරියාගේ කකුල තියෙන තැන තාම පෙඟිලා නැහැ. චුට්ටක් කකුල ඉස්සුවොත් ඒ ටිකත් පෙඟෙයි කියලා කියනවා. නරියත් ඉතින් කකුල උස්සනවා. උස්සපු පාර කකුල ඉස්සුව ගමන්ම ඉබ්බා වතුරට ඇදිලා යනවා. ඉතින් නරියා එක පාරටම පැනලා අල්ල ගන්නවා මේ දුවගෙන යන ඉබ්බගේ කකුල. කකුල අල්ල ගන්නවා. ඒත් එක්කම මේ නරියා කකුල අල්ලගත්තත් එක්කම ඉබ්බා දඟලන්නේ නැතුව එහෙමම ඉන්නවා. ඉඳලා හිමීට නරියාට කියනවා නරියා අයියා රැවටිච්චි කෙටලේ අල්ලේ එල්ලිච්චි කියලා. ඒ කියන්නේ නරියා අයියා රැවටුණා. ඔයා අල්ලගෙන ඉන්නේ මගේ කකුල නෙමෙයි කෙටලාලයක් කියලා කියනවා. ඉතින් නරියා හිතන්නේ ඇත්තටම කෙටලාලයක් තමයි අල්ලගෙන ඉන්නේ කියලා. නරියා හිතනවා මේ ඉබ්බා කියන්නේ ඇත්ත වෙන්නේ නැති මම මේ කෙටලාලයක් අල්ලගෙන ඉන්නේ කියලා හිතලා අතාරිනවා. අතෑරලා ළඟ තියෙන කෙටලාලේ තමයි මේ නරියා අල්ලගන්නේ ඊට පස්සේ. ඒ ගමන ඉබ්බා හිමීට නරියට බහින්න බැරි තරමට ගැඹුරට ගිහිල්ලා නරියට කතා කරලා ඉබ්බා මෙහෙම කියනවා. බොල නරියෝ තොපි එදත් නරි අදත් නරි. තොපි කවද්ද ඉබිමස් කෑවේ කියලා කියනවා. දැක්ක නේද දුවේ පුතේ තැනට සුදුසු නුවණ ඇතිව ඉබ්බා බේරුණු හැටි. අපිට මේ පාඩමෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි පුතේ බුද්ධිමත්කම බලයට වඩා ශක්තිමත්. දැන් ඉබ්බා කියන්නේ ශරීරයෙන් ගත්තාම දුර්වල කෙනෙක්. ඉතින් එයා තමන්ගේ බුද්ධිය මෙහෙवला උපාය භාවිතා කරලා හරි ලස්සනට එයා අන්තිමට බේරෙනවා. දැක්ක නේද? යන්න පුතේ නරියා කියන්නේ හරි කපටි සතෙක්. ඉතින් අන්තිමට අවසානයේදී මේ නරියත් රැවටුණා නේද? ඒ කියන්නේ අනිත් අය රවට්ටන අයත් අවසානයේදී රැවටෙන්න පුළුවන් කියලා අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා.
ඉතින් අපිට මේ පාඩමේ ඉගෙන ගන්න පුළුවන් පුතේ බුද්ධිය හා උපාය බලයට වඩා ශක්තිමත් වගේම කපටිකම හැම විටම හැම වෙලේම ජය ගන්නේ නැහැ කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි අද මේ ඉගෙන ගත්ත පාඩම මගේ දූල පුතාලට යම් කිසි ගැටලු තැනක් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් මේ පාඩම ඉගෙන ගන්න ෂෙයා කරන්න. හරි දරුවනේ, අපි අද මේ පාඩමේ වැදගත් කරුණු ඉගෙන ගත්තා. මේ පාඩම නැවත වාරයක් බලලා කියවලා පොතේ අභ්‍යාස කරන්න අමතක කරන්න එපා. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.